ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ ඩීගල් YouTube channel එකට. මුලින්ම මං කියන්න මගේ channel එක හැදෙන්නේ නිර්මාණය වෙන්නේ මගේ ගම පාදක කරගෙන. මගේ ගම පුංචි ගමක් මාතර ප්‍රදේශයේ දෙනියායි කියන නගරය තමයි මගේ ගම. එතකොට මම මගේ YouTube channel එකට මගේ ගම තෝරගත්තේ මගේ ගමටම කියලා YouTube channel එකක් හදන්න ඕනකම නිසාම මම මගේ ගම ඒ සඳහා තෝරගත්තා. ඒ වුණාට මම දැනට ඉන්නේ කොළඹනේ. ඉතින් මම මුලින්ම කොළඹ ඉඳන් මගේ ගමට යන වීඩියෝ එකකින් තමයි ඔයාලව හම්බෙන්න එන්නේ. ඉතින් කැම්පස් එකේ ස්ටල්ලේ හම්බෙලා ටික දවසකට පස්සේ තමයි මම අපේ ගෙදර යන්නේ. මම හැමදාම ගෙදර යනකොට ඒ බලාගෙන යන පසුබිම මම මේ පාරේ හිතුවා වීඩියෝ කරලා මුලින්ම මගේ වීඩියෝ එක විදියට YouTube channel එකට දාන්න. කොළඹ ඉඳලා පැය 6ක් යන්න ඕන මගේ ගමට යන්න. ඒ යන අතරතුර මට කිසිම තැනක කම්මැලි හිතෙන්නේ නිදිමත හිතෙන්නේ නැහැ. මොකද මම ලස්සන මුහුදු තීර ලස්සන පරිසරයක් පහු කරගෙන යනවා. ඒ ලස්සන පරිසරවල පහු කරගෙන මම යන්නේ මගේ ගම දිව්‍ය ලෝකයක් වගේ තියෙන මගේ ලස්සන ගමට. මේ පරිසර මම පහු කරගෙන යනකොට බේරුවල අම්බලන්ගොඩ ගාල්ල ඔය වගේ ලස්සන ප්‍රදේශ, එතකොට ලස්සන මුහුදු තීර, ඒ වගේ ගොඩාක් දේවල් පහු කරගෙන මම යන්නේ වෙන හරිත ලෝකයකට. ඔය පසුබිම් වලින් මගේ ගම වෙනස් වෙන්නේ හරිත ලෝකයේ නිසාමයි. මොකද ජනාකීර්ණ පරිසරයක ඉඳලා හරිත ලෝකයකට පිවිසෙනකොට ඇස් දෙකෙන් වගේම ඇඟෙනුත් ඒක හොඳටම දන්නවා. මට හොඳට දැනෙන දෙයක් තමයි මම කොළඹ ඉඳලා මගේ ගමට එනකොටම මට මාර කූල් එකක් දැනෙන්නේ. මොකද අර කාෂ්ඨක පරිසරයේ ඉඳලා මේ පාරේකට වැස්ස තිබ්බට වෙයි කාලේ තිබ්බට මං ගොඩක් වෙලාවට ඒ පරිසරේ කාෂ්ඨක පරිසරේ ඉඳලා ගෙදර එනවා කියන්නෙම ඇඟ මනස හැමදේම නිදහස්. මොකද අපි මේකට කියන්නේ අපේ චූටි ගමට කියන්නේ පුංචි නුවරඑළිය කියලා. මොකද පුංචි නුවරඑළිය වගේම මෙහෙත් හරිම සීතලයි. ඒ වගේම මෙහෙටත් වැස්ස නිතරම වගේ පොඩ්ඩක් වැස්ස නිතරම වගේ තෙත් බාරිත පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසාම පුංචි නුවරඑළිය කියලා තමයි දෙනියාය හඳුන්වන්නේ. දැන් මේ අපි ඇතුල් වෙන්නේ අපේ පුංචි ගමට. කොළ පාටින් මැසුණු හරිත ලෝකයකට. අර පසුබිමයි මේ පසුබිමයි හොඳට මඳුර ගන්න පුළුවන්. මේක තමයි අපේ ගම. අපේ ගමට එන්න කලින් අපි පුංචි ගමන් කීපයක් පහු කරන යන ප්‍රධාන ගම තමයි. ප්‍රධාන ගම වටා තමයි මේ හැම පුංචි හැම ගමම එකතු වෙලා තියෙන්නේ. ඉතින් මම අපේ ගමට යන්න කලින් දියදාව, එතකොට ඕලකුඹුර, දෙනියායවත්ත ඔය කියන ගම් පහු කරගෙන ඊට පස්සේ තමයි මගේ ගමට එන්නේ. ඊට පස්සේ ආවට පස්සේ මාව එක්කන් අපේ අම්මා හැමදාම ගේනවා මේ පාරත් ඇවිල්ලා අපි දෙන්න පයින් යන ගම. අපේ ඉස්කෝලේ එපේන්නේ අපේ ඉස්කෝලේ පාස් කරගෙන මගේ ගෙදරට යන ගමන් දැන් බස්සකින් බස්සට පස්සේ මගේ ගෙදරට පයින් යන දුර තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔය ඇලවල් වලින් පැන අප පොඩි කාලේ කියනවා අපි ඉස්කෝලේ ගියේ ඇලවල් දොළවල් වලින් පැන මාත් ගියේ ඇලවල් දොළවල් වලින් පැන කුඹුර වල නියරවල් දිගේ තමයි. අපි යනකොට එහෙටත් හොඳටම වැස්ස. ඉතින් නියරවල් අතර මඩ වෙලා කරන් දෙන්න ඉක්මනට යන්න පුළුවන් මේ පාරින් ආවොත් තමයි. ඒක නිසා ඉතින් නියරවල් වලින් පැන ආවා. මම වල චූටින්ගයක් දෙන්න. අපේ ගමේ තියෙන ලස්සන මායාකාරී කන්දක්. මම මායාකාරී කන්ද ගැන ඉස්සරහට ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්කෝ. මේ මායාකාරී කන්ද කියන්නේ මම චූටි කාලේ ඉඳලා හරිම ආස දෙයක්. මගේ ගම වහගෙන ඉන්න රාක්ෂයෙක් කියලා තමයි ඉස්සර මම යාට කියන්නේ. දැන් තමයි ඒකේ තියෙන සුන්දරත්වය මටත් පේන්නේ. ඉතින් මගේ ගමට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මෙතන ඉඳලා මගේ ගමේ තියෙන ලස්සන දේවල්, ලස්සන ඉවෙන්ට් ගැන, ලස්සන ගොඩාක් දේවල් ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැමෝටම සුබ දවසක්. We will meet again.